ඉතින් කියපන්කො මොකද උනේ? ප්‍රශ්න ගොඩක් වුණා අනුදී. ඒව මෙහෙම කියන්න බෑ. ඒක නුඹට කියන්නේ මං. මොකද්ද? කෝල් කරාට බලන්නෙත් නෑ. කෝල් කරාට වැඩකුත් නෑ. මං ඔයාට මේවා කිව්වා කියලා මොනා කරන්නද අනුදී? එහෙම කියන්න එපා මන්ද. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒවා අපි හැමෝටම විසඳන්න බෑ. ඒ වුණාට කතා කළාම හිත හරි හැදෙනවනේ. ඒක ඇත්ත. ඒ වුණාට ඉතින් මට මතක්ුන්නේ නෑනේ. ඉතින් දැන් මොකද උනේ? ජෙගන් අයියාගේ ගෙදරින් මට කැමති නෑ. ඉතින් ප්‍රශ්නයක් නෑනේ. ජෙගන් අයියා කැමති උනේ නෑනේ. ඒ වුණාට එහෙම බැහැනේ අනුදී. ඇයි? ඒගොල්ලන්ගේ ගෙදරින් එන කැමැත්ත තමයි පළවෙනි කැමැත්ත. මාර වැඩන්නේ ඒක. ඇයි? ඉතින් ඒ අයව බලලා නෙමෙයි දුඹෙන් කැමැත්ත ඇහුවේ. නෑ. එතකොට පස්සේද බං ගෙදරින් අහන්නේ? එයා හිතන්නේ නැති බං කැමති නෑ කියලා. ෂිට් මාර වැඩේනේ උනේ. මොනා කරන්නද අනුදී?